අස්සලාමුවලයිකුම් අයිබුවන් මංහමඩ් ෆාරුක්. අදත් ඇවිල්ලා රසබර වීඩියෝවක් මේ වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණයෙන්ම බලන්න. ඔබ මෙතෙක් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මතක තියාගන්න වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා ඔබේ හිතවතුන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔබේ අදහස් දක්වීමට කවදාවත් අමතක කරන්න එපා. අපි කියන හැම දෙයක්ම ඔයාලා පිළිගන්න ඕනි කියලා අනිවාර්ය නෑ. ඔබේ අදහස් සම්පූර්ණයෙන්ම අපට ලබා දෙන්න. හැබැයි විනීතව අදහස් ලබා දෙන්න මින් හැමදාමත් අපි කියනවා. ඔබේ අදහස් සියල්ල අපි බලනවා. ඒකට පිළිතුරුත් සපයනවා. මාසයක් දෙකක් නෙමෙයි අවුරුද්දක් ගත වුණත් ඔබගේ සියලුම අදහස් වලට අපි ප්‍රතිචාර දක්වනවා කියන එකත් මතක තියාගන්න. ඔයාලට අපට පෞද්ගලික මොකක් හරි දෙයක් දැනුම් දෙන්නට හෝ අපෙන් දැන ගැනීමට අවශ්‍ය නම් WhatsApp හරහා පමණක්ම සම්බන්ධ වෙන්න. මොකද මම කටාර රාජ්‍යයේ ඉන්න නිසා සාමාන්‍ය විදිහට දුරකථනයේ ඒ අංකයෙන් මට කතා කරන්නට බැරි වෙනවා. ලංකාවට ආපු දවසකට ඉන්ෂාල්ලා ඔයාලට ඒ අංකෙන්ම මාව සම්බන්ධ කරගන්න පුළුවන් වේවි. ඒතරම් WhatsApp හරහා සම්බන්ධ වෙන්න අපේ WhatsApp අංකය මතකයි නේද? 07 67 83 67 83. එන්න අපි යන් මේ වීඩියෝ එකට. ඔයාලා දන්නවා සමාජ ක්‍රියාකාරී පුද්ගලයන් කිව්වහම ඒ සමාජ ක්‍රියාකාරී පුද්ගලයන් ඇවිල්ලා දේශපාලන පක්ෂයකට බරවම කඩේ යන්නට බෑ. ඒක තමයි ඇත්ත. මොකද ඔවුන්ට දේශපාලන මතයක් තිබිය හැකි. නමුත් එහි සාධාරණත්වය වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන්. එහෙම නැතුව ඔවුන්ගෙන් අසාධාරණයක් සිද්ධ වුණොත් ඊට විරුද්ධවත් හඬක් නැගිය යුතුයි. ඔය සිවිල් ප්‍රජාව කියන්නේ හැම දෙයකටම ඉදිරිපත් වෙලා සාධාරණ වෙනුවෙන් පෙනී සිටින අය. එහෙමනම් සිවිල් ක්‍රියාකාරී පුද්ගලයන් කියා ගන්නා මෙවැනි අය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. හොඳයි. මං කියන්නේ මොහුගේ මේ වීඩියෝ පටේ මොහු කියන විදිහට මේ ටික අහලා ඉන්න මුලින් මේ පුංචි කොටස අහලා ඉන්න. මොනවද අන්ද්‍ර කුමාර මේ පජාති වැඩ තමුසේගේ බිරිඳට පෙරපාසලක් තියා හරකෙක්වත් නඩත්තු කරන්න බැරුණාට මහින්ද රාජපක්ෂ බිරිඳ පරිදේක මෙතන අන්ද්‍ර කුමාර දිසානායකගේ බිරිඳ කිසිම රැකියාවක් කරන්න ඕනි කියලා අනිවාර්ය නැහැ. මොකද ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ ඒගොල්ලෝ විතරයි. පවුලේ අයව ඇදගෙන ඇවිල්ලා දේශපාලනයට ඇතුළත් කරේ නැහැ. ඒක අසේල සම්පත් දන්නේ නැතුව ඇති. ඊළඟට මේ වගේ මේ අපත මෙවැනි පජාත මෙවැනි වෛරී සාගත පරිගැනීම් මේ ආණ්ඩුවෙන් කරන්න එපා කියන එක. මොකද්ද මේ වෛරී ප්‍රකාශය කියලා කිව්ව අසේල? වෛරී ප්‍රකාශයක් කියලා කිව්වේ මොනවටද? මෙතනදී ඡන්දයක් පවතින වෙලාවේදී ඔයාලා පෙනී සිටින එක එක පුද්ගලයන් වෙනුවෙන් ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් මොකක් හරි නරක දෙයක් සිදු වුණොත් ඊට විරුද්ධව හඬ නගන්නේ නැහැ. ඔයාලා අහක බලාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. ඕනෑම පක්ෂයකට කඩේට ගියාට කාරි නෑ. ඔවුන්ගේ වැරදි තියෙනවා නම් ඒ වැරදිත් පෙන්වා දීලා ඔවුන්ව නිවැරදි මගට ගන්න බලන්න ඕනි. එහෙම නැතුව ඔවුන් කරන හැම දෙයක්ම හොඳයි කියාගෙන යනවා නම් ඔබලා කොහෙද සිවිල් ක්‍රියාකාරී පුද්ගලයන් වෙන්නේ? එහෙම නේද? ඔය සිරිලිය ගිනුම පිළිබඳව කතා කළේ අද ඊයේ නෙමෙයි. ඔක කතා කරේ 2015ට කලින් ඉඳන්ම. ඒකෝට 2015 යහපාලනේ ආපු දවස්වල ඒ වෙනුවෙන් පෙනී සිටියේ රනිල් වික්‍රමසිංහ රජය. එතකොට හැමෝම වගේ ඒ වෙනුවෙන් හඩක් නැගුවා. නමුත් සිද්ධ වුණේ මොකද්ද කියලා වර්තමාන ජනාධිපතිතුමා මෙන්න මෙහෙම කියනවා. ඒකත් අහලෙමුකෝ. ඒගොල්ලන්ට එහෙමයි නීතිය. සිරන්ති රාජපක්ෂ යගත්ත ටොරින්ටන් වලින් ගියා මිලියන 330යි. යගේ රස්සාව ඒකට කෝටි 33යි. කෝටි 33යි. යගේ රස්සාව මොන්ටිසෝරි ටීචර් කොහෙන්ද ටොරින්ටන් වලින් ගෙවලා දන්නේ? පරීක්ෂණය ගියා. කට උත්තර ගන්න නියම වුණා. රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලේ කතා කරලා කිව්වා එයාගෙන් ප්‍රශ්න කරන්න එපා. එයා හිටපු ජනාධිපති ආර්යාවනි. රටට හරි නෑලු. හොරකම් කරන එක රටට හොඳයි. ප්‍රශ්න කරන එක රටට හොඳ නෑලු. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ල හැමදාමත් නීතියෙන් ආරක්ෂා වෙනවා. ඒගොල්ලන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි රටක් හදනවා. හැමදෙනාම නීතිය ඉදිරියේ සමානයි. මේ වේදිකාවේ ඉන්න සියලු දෙනා කතා කරනවා මමත් තමුන්නාන්සේලා හැමදෙනාම වරදක් කරොත් දඬුවමක්. ඒ කිව්වේ 2015 දී රනිල් වික්‍රමසිංහ මොකද්ද කරේ?
මේගොල්ලන්ට විරුද්ධව වැඩ කටයුතු කරන්නට එපා කියලා කැබිනට් එකෙන් අවසර අරන් කොහොමද ඒ කට්ටිය කරලා තියෙන්නේ? ඒක තමයි අර රංජන් රාමනායක කිව්වේ. මේ එන හැමෝම මල්ලි එක එක්කෙනාගේ යාළුවයි මල්ලි. ඒගොල්ලෝ හරි යාළුවයි මල්ලි. වේදිකාවේ බැනගත්තට. ඒක තමයි එදා ඉඳන් මේ අනුර කුමාර දිසානායකගේ මේ රජ ආවයින් පස්සේ තමයි හැම දෙයකම නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඔබට මතකයි. ඡන්ද පොරොන්දුව තුලත් කිව්වා මේ වෙනුවෙන් මේගොල්ලන්ව ගන්නවා අත්අඩංගුවට ගන්නවා එවුන්ට පරීක්ෂණ පවත්වනවා කියලා කිව්වනේ. හැබැයි තව දෙයක්ත් කිව්වා. අල්ලනකොට කෙන්දිරි ගාන්න නම් එපා. දැන් මේ කෙන්දිරි ගන්න ඒගොල්ලෝ නෙමෙයි. ඒගොල්ලන්ට මේ කඩියන කට්ටිය කෙන්දිරි ගන්නේ. ඒ කෙන්දිරි ගන්න එපා. හොඳයි. මේකත් අහලමුකෝ. මිනිස්සු අතේ යම් වැරදීම් වෙනවා. ඒවට සමාව දීම එයිලා මේ දේවගතියක් කියලා කියතේ. මොකක්ද කිව්වේ? වැරදි කිරීම මනුෂ්‍ය ගතිය, සමාව දීම දේව ගතිය. ඇත්ත තමයි. සමාව දීම දේව ගතිය. කවුද සමාව ඇයදුවේ? සමාව ඉල්ලුවද රට පුරවැසියන්ගෙන්? තමන් අතින් මෙහෙම වැරදීමක් සිද්ධ වුණා කියලා? නෑ. එහෙමනම් ඒක ඇවිල්ලා සමාව දෙන්න තරම් සාමාන්‍ය කට්ටිය මිනිස්සු දෙවියෝ වෙලා නැහැ. මොකද ඒගොල්ලෝ වරද පිළිගත්තා නම් මම කළා නම් යම්කිසි වරදක් අනිවාර්යෙන් ඉදිරිපත් වෙලා මම කියන්නේ මගේ අතින් මෙහෙම වැරදක් සිද්ධ වුණා මෙන්න මේකයි සියලුම රටවැසියන්ගෙන් මම ඒකට සමාවයි දෙනවා කියලා. එච්චරයි. දැන් එහෙම දෙයක් කරලා නැහැ. එහෙමනම් මේගොල්ලන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙනකොට දැන් ඔයගොල්ලන්මනේ කෑ ගැහුවේ. ඔය වැඩියෝනේ නෑ. මේකට දුන්නු පොරොන්දු ඉටු කරන්න කියලා නාමල් රාජපක්ෂත් කීප විටක්ම කිව්වා. ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දු ඉටු කරන්න. ඔය මේ ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්නකෝ. ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්නකෝ කියලා කිව්වා. ඉතින් ඒව පොරොන්දු ඉටු කරන්න හදන වෙලාවේදී කෙඳිරි ගන්නවා කියන එක තමයි ඉතින් ඇත්තෙන්ම අගේ කරන්න බැරි සිදුවීමක් නේ. අල්ලනකොට කෙන්දිරි ගාන්න නම් එපා. මෙතන මේගොල්ලන්ට සමාව දෙන්න කලින් මේ පතිරණ මහත්මයා කියන එකත් පොඩ්ඩක් අහලා ඉන්නකෝ. මම හරිනේ ඉල්ලුම් පත්‍රයේ ගුවන් ගමන් බලපත්‍ර අංකය ලියන්න එක තැනක් තිබෙනවා. හැඳුනුම්පත් අංකය ලියන්න තව තැනක් තිබෙනවා. දැන් ශිරන්ති මහත්මිය අරන් ගිහිල්ලා තිබෙන්නේ ගුවන් ගමන් බලපත්‍රය. හැඳුනුම්පත් අරන් ගිහිල්ලා තිබුණෙත් නෑ. හැඳුනුම්පත් අංකය ඇයට මතක තිබිලත් නෑ. ඒ පතිරණ මහත්තයා කියන විදිහට මෙයාලා ඒ ගිණුම අරින්න බැංකුවට හැඳුනුම්පත අරන් ගිහිල්ලා නැහැ. හරිනේ? හැඳුනුම්පත අරන් ගිහිල්ලා නැතුව પાස්පෝර්ට් එක අරන් ගියා නම් ඒ પાස්පෝර්ට් අංකය නේද එතන ලියන්න ඕනේ. එතකොට પાස්පෝර්ට් අංකය ලියන්න මෙයා හැඳුනුම්පත අංකයක් දැම්මේ කොහොමද? හැඳුනුම්පතක නම් අංකය අවසානට V අකුර එනවා. પાස්පෝර්ට් එකක නම් මුලින්ම තමයි ඉංග්‍රීසි අකුර එන්නේ. ඒ කියන්නේ මුල් අවදියේ ඉඳන්ම F අකුර ආවා પાස්පෝර්ට් වලට, ඊට පස්සේ G අකුර ආවා, H අකුර ආවා, I අකුර එන්නේ නැහැ. ඊට පස්සේ J අකුර ආවා, K අකුරත් ආවා, L අකුරත් ආවා, M අකුරත් ආවා, N අකුරත් ආවා. හොඳද? මටත් ඒ પાස්පෝර්ට් හැම එකක්ම තිබුණා. ඉතින් ඒ විදිහේ પાස්පෝර්ට් අංකයක් එන වෙලාවේදී මුලින් ඉංග්‍රීසි අකුර සඳහන් වෙලා තමයි ඊතුරු අංක ටික එන්න ඕනි. නමුත් මෙතනදී හැඳුනුම්පතකට ඉස්සර ආපු විදිහට දැන් එන නව හැඳුනුම්පත් වලට උපන් වර්ෂයේ සියල්ලම අංක 4ක් වෙනවනේ. ඉස්සර ආපු එක එහෙම නෙමෙයි අංක 2යි එන්නේ. උදාහරණයක් වශයෙන් 64 මම ඉපදුනේ. එතන මගේ හැඳුනුම්පත් අංකය එන්නේ 64න් පටන් අරගෙන. 64යි 360යි එහෙමයි මගේ හැඳුනුම්පත් අංකය පටන් ගන්නෙ. එතකොට මේ විදිහට හැඳුනුම්පත් අංක ඒ කාලේ ආපු එක අංක 9ක් එනවා. මෙතනදී මෙයාගේ හැඳුනුම්පත් අංක 9ම දෙකේ ඉලක්කම් වෙලා තියෙන එක තමයි ඔක පුදුමේ. එතකොට මේ ඒ වෙලාවේදී ගිණුම අරින්න හිටපු ඒ බැංකුවේ නිලධාරීන් උගත්තු නෙමෙයි, ඉගෙනගත්තු අය නෙමෙයි. ඒගොල්ලන් පාසලකටවත් ගිය කට්ටිය නෙමෙයි. ඒතර ඔබ කියපු විදිහට මේ පෙරපාසල් ගුරුවරියක් වශයෙන් හිටියා කිව්වනේ. එතකොට මේ පෙරපාසල් ගුරුවරියක් වශයෙන් හිටපු මෙයා දන්නෙත් නැද්ද මේ ෆෝම් එකක් ෆිල් කරන්න? ඔයාමයි කිව්වේ. කවුද? පතිරණ. ඔයාමයි කිව්වේ එයා પાස්පෝර්ට් එක තමයි අරන් ගිහිල්ලා ඒක ෆිල් කරලා තියෙන්නේ කියලා. එහෙමනම් පෙරපාසල් ගුරුවරියක් කියලා අසේල සම්පත් කියපු එක මේ පතිරණ මහත්මයා කියන විදිහට ඒ ෆෝම් එක පුරවන්නවත් එයා දන්නේ නැහැ. ඇයි මොකද? પાස්පෝර්ට් එක අරන් ගිහිල්ලා
හැඳුනුම්පත් අංකය කියන තැනනේ දාලා තියෙන්නේ. ඕක තමයි කියන්නේ. මෙයා ඉපදිලා තියෙන විදිහට. ඔයාලා දන්නවද මේ හැඳුනුම්පතේ අංක හැදෙන්නේ කොහොමද කියන්නේ? දන්නේ නැහනේ. ඒ පරණ හැඳුනුම්පතේ උනන් මුලින්ම ඉන්නේ අපි උපන් අවුරුද්ද. ඒ 22 කියලා කියන්නේ 1922 තමයි ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ එනවා අංක 3ක්. ඒ අංක 3 එන්නේ අවුරුද්දට 365යි දවස්. 64ක් කියලා ගන්නෙ නැහැ 65ක් කියලාමයි ගන්නෙ. ඒ අධික අවුරුද්දත් එක්ක තමයි ගණන් හැදෙන්නේ. එතකොට ඒ 365න් 222 වෙනි දින තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. 222 වෙනි දින කියන්නේ අගෝස්තු මාසේ 9 වෙනිදා. අගෝස්තු මාසේ 9 වෙනිදා තමයි 222 වෙනි දිනේ එන්නේ. එතකොට එදා දවසේ තමයි මෙයා ඇවිල්ලා ඉපදිලා තියෙන්නේ. ඔයාලා දන්නවද කාන්තාවන්ටයි පිරිමින්ටයි හැඳුනුම්පත් අංකයේ පොඩි වෙනසක් ඇති වෙනවා. ඒ කාන්තාවන්ට ඇති වෙන වෙනස මොකද්ද කිව්වොත් 500ක් වැඩි වෙනවා. එකම දවසේ ඉපදුණු කට්ටියට එකම දවසේ. දැන් ඒ කියන දවස 222 වෙනි දවසේ 222 කියලා ඇවිත් තියෙන තැන ඒ කාන්තාවක් වුණා නම් 722 එන්න ඕනේ. නමුත් මෙයාට ඇවිත් තියෙන්නේ 222. ඒ කියන්නේ පිරිමි කෙනෙක්ගේ උපන් දිනය තමයි එතන සඳහන් වෙලා තියෙන්නේ. හරි? ඒකත් 1922 අගෝස්තු මාසේ 9 වෙනිදා ඉපදිලා තියෙන පිරිමියෙක්ගේ තමයි. ඒතර අවසානට එනවනේ අංක 4. ඒ කියන්නේ සම්පූර්ණ අංක 9යි. 9න් දෙකක් එතනට යනවා. දෙකක් 3ක් එනවා. මාසේ දිනේ. ඒකේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ අවසානයේ 4 තමයි එදා දවසේම ඉපදුණු කට්ටිය ඉන්නවනේ 9999ක් දක්වාම ඒ තරම් ජනගහනයක් ඉපදිලා තිබුණා නම් ඒගොල්ලන්ට එක එක්කෙනාට එක එක ෆයිල් අංකයක් එනවා. ඒකෙන් කීවෙනියද ඒ? එතන ඉඳන් තමයි පටන් ගන්නෙ. එතකොට එදා දවසේ ඉපදුණු කට්ටියගෙන් අවසාන අංක 4ට එන්නේ 0.0.1 ඉඳන් උපරිමයේ දක්වා 9999 දක්වා එන්න පුළුවන්. ඊට පස්සේ තමයි එහා පැත්තෙන් V අකුර එන්නේ. මෙන්න මෙහෙමයි හැඳුනුම්පත හැදෙන්නේ. ඕක සරලව අයද ගන්නවා නම් කොහොමද අපි මේ දින ගාන 365න් 222 වෙනි දිනේ කියලා කොහොමද ගණන් හදන්නේ කිව්වොත් ඔයාලා සරලයි. ඔයාලා එකතු කරන්න පළවෙනි ජනවාරි මාසෙට 31 පෙබරවාරි මාසෙට 29 කියලා එකතු කරන් යන්න. එච්චරයි. ඊට පස්සේ දන්නවා මාර්තු 31යි, අප්‍රේල් 30යි, මැයි 31යි, ජූනි 30යි, ජූලි අගෝස්තු 31න් ඒව එකතු කරලා බලන්න හරියටම හරි. එහෙම තමයි මේ හැඳුනුම්පත් අංකේ නිකුත් වෙන්නේ. හරි. එහෙමනම් මෙතනදි කරලා තියෙන්නේ ප්‍රෝඩා එකක් නෙමෙයි ප්‍රෝඩාවන් දෙකක්. එකක් කාන්තාවකට සිරිලිය කියන ගිණුමට ඇතුළත් කරලා තියෙන්නේ පිරිමි හැඳුනුම්පත් අංකයක්. එතකොට මෙතනදී ඇවිල්ලා වැරදි දෙකක්. එතකොට මෙවැනි වැරදි කළ එම ගිණුම විවෘත කරපු ඒ බැංකු නිලධාරීන්ට විරුද්ධව පවා රාජකාරී කටයුතු කිරීමට අවශ්‍යයි. එතකොට මේ පතිරණ මහත්මයෝ ඔබ කිව්ව විදිහට ඔයත් හරි බොළඳ තර්කයක් ගෙනල්ලා සුද්ධ කරන්න හැදුවා. අනේ අපරාධේ මේකයි. හොදන්න පුළුවන් තරමින් හොදන්න සබන් නොගා අතින් හොදන්න. එතකොට යාන්තමට තමයි කිලුටුවක් යන්නේ. ඔයා සබන් ඔක්කොම එකට එක ගොඩේ දාලා අපුල්ලලා හොදන්න යනකොට ඔයාවත් එක්ක ඔයාගේ අතේ තියෙන ජරාව ඉවත් කරගන්න තමයි ඔයා හේදුවේ. නමුත් අනේ පව් ජරාව ඔයාගේ අතට වැඩියෙන්ම ආවා. ඒ නිසා අසෙල ඔයත් තේරුම් ගත්තනේ දැන් පතිරණ කියපු එකෙන්. එතකොට මෙවැනි සිරිලිය ගිණුමේ ඉන්න කෙනාව ප්‍රශ්න කිරීම සඳහා මේ සිරන්ති රාජපක්ෂව ගෙනාපු එකට මොකද ඔබ කියන්නේ? ඒක වැරදි කියලාමද ඔයා කියන්නේ? තවත් හොඳයි. දැන් මේ වීඩියෝ කොටසත් බලලා ඉන්නකෝ. නීතියක් නැහැනේ. අර හැඳුනුම්පතේ දෙකයි ආචාර්ය රණ මේ අශෝකරංගල එකයි දෙකම කූඩලක හේනා. තව වෙනතරෝ. එතකොට ඔයා කිව්වේ මොකද්ද? රංවලගේ. රංවල පළමු කතානායක මේ NPP රජේ. එයාගේ සිද්ධියයි මේ සිද්ධියයි දෙකම එකක් කියලා කියන්නේ කොහොමද? මහත්තයෝ දෙකක්. එතන වෙනයි මෙතන වෙනයි. මෙයා ඇවිල්ලා නීත්‍යානුකූලව අතනදී ඇවිල්ලා එයා යම් කිසි දෙයක් ප්‍රකාශයක් කරලා තියෙන බොරු ප්‍රකාශයක්. මේකක් තියෙනවා කියලා. නමුත් මෙතන එහෙම නෙමෙයි. මෙයාලා ඇවිල්ලා බැංකුවත් රවට්ටලා රජයත් රවට්ටලා තවත් වංචාව වලට මූණ වචන කියන්න බෑ මට.
ඒ නිසා එවැනි වැරදි ගොඩක් කරලා තියෙනවා. ඒකයි මේකයි කොහොමද ඔයා සංසන්දනය කරන්නේ එක වගේ කියලා. අසෙල සම්පත් ඔයාගේ උගත් මට්ටම ගැන හැමෝටම අවබෝධයක් වෙනවා. මං කාවවත් පහත් මට්ටමෙන් මං කතා කරන්නේ නැහැ. ඔබ උගතෙක් කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔයා කොයිතරම් දුරට මෝඩද කියන එක ඒ දෙකම එකට උපමා කිරීමෙන් ජනතාව අවබෝධ කරගත්තා. හොඳයි. ඊළඟ මේ ක්ලිප් එකත් බලන්න එන්නකෝ. එහෙම නැත්නම් සරත් වීරසේකරට ලැජ්ජයි ආණ්ඩු ගැන කියන්නේ ගෝඨාභය මහත්තයාට. කවුඩක් නැහැ. මගේ දරුවන්ටම හරි වුණොත් ඔය කට්ටියන හිතට කමන්නේ ලංකාවේ. එච්චරයි තියෙන්නේ. මගේ දරුවා හතර නාට පූර්ණ ආරක්ෂාව තියෙන්න ඕනේ. මොනෑම දෙයක් වුණොත් බන්දුවගේ දරුවන්ට මගේ දරුවන්ට මොන හැදුනොත් බන්දුව දරුවන්ට ඒ දේ අනිවාර්යෙන් වෙනවගෙන එක මං කියනවා. මම බය නැහැ. මම යන්නේ හිරේනේ. අනිවාර්යයෙන්ම මේ යන්නේ. අද මම ආරක්ෂා කරන දරුවෝ ටික මෙතනදී ඔබ මේ කාටද මේ කියන්නේ සරත් වීරසේකරට? ඇයි? ඔය කවුද මේ ඔයා කාගේ පාලනය වෙලාවේද මේ අත්තරන් කොට ගන්නෙ? ගෝඨාභයගේ පාලනය වෙලාවේනේ. හැබැයි ගෝඨාභයගේ පාලනය වෙලාවේ ඔයාව අත්තරන් කොට ගන්නකොට සරත් වීරසේකරට ඔයා ඔය විදිහට කෑ ගහගෙන සද්දේ දාගෙන යනවනේ. ඇයි? දැන් ඔයා කවුරු වෙනුවෙන්ද මේ පෙනී සිටින්නේ? ඒ මහින්ද රාජපක්ෂ වෙනුවෙන්මයි. නේ? මොකද ඔයාට මේ පැත්තෙන් යම් කිසි දෙයක් ලැබෙනවා. ඔය බොහෝ දුරට හුඟක් අයට සිද්ධ වෙන්නේ මොකද්ද කිව්වොත් ඔය වොයිස් කට් දෙනවනේ. ඒකට යම් කිසි මුදලක් ඔයාලට ලැබෙනවානේ. ඒක නෑ කියන්න බෑ. ඒක තමයි ඔයාලගේ ජීවිතේ කරගෙන යන්නේ. ජීවත් වීම සඳහා ඔයාලා යමක් කරගෙන යනවා. කරගෙන ගියට කාරින්නේ නෑ. නමුත් ඇත්ත දෙයක් සඳහන් කරලා ඒ වගේ දෙයක් කරාට කමන්නේ නෑ. මෙතන දැවිල ඔයාලා කරගෙන යන්නේ සම්පූර්ණයෙන්ම බොරුවට. ඒගොල්ලන් වෙනුවෙන් හැම තැනකදීම ඒකනේ කරන්නේ. ඔයා ගිහිල්ලා කියන අර මලගෙදරට මතකයි නේද වීඩියෝ ක්ලිප් එකක් හැම දකින්න ඇති. මලගෙදරට කවුරුත් ආවෙ නැහැ මේ රජෙන් කියලා කිව්වනේ. ඊට පස්සේ අරයා කියනවා මේ කවුද මාධ්‍යවේදිය කියනවා නෑ ආවනේ ජයතිස්ස ආවනේ කියනකොට නලින්ද ජයතිස්ස ආවා කියනකොට එහෙනම් ඒක කට් කරලා අයින් කරන්නකෝ කියලා කියනවා. ඒකද අපිට කියන්න තියෙන්නේ අද සමුගන්නවා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ මාධ්‍යකරුවාට අවසන් බොහොමන් දක්වන්න රජයේ නියෝජනයක් මේ වනතුරු නොපැමිණි සම්බන්ධව අපි කනගාටු වෙනවා. අවද? මේක හරිම විහිළුවක්. ඔයා අතනින් තිරේට පිටුපස්සෙන් එක විදිහකට රඟපානවා. තිරේ ඉස්සරහට ඇවිල්ලා තව විදිහකට රඟපානවා. එහෙම කරන්න එපා. කරන දෙයක් තිරේ පිටුපස වුණත් තිරේ ඉස්සරහ වුණත් එකම විදිහට කතා කරන්න පුහුරු වෙන්න. ඔයා මේ රජය ගැන මේ වගේ එක එක දේවල් ගැන කියාගෙන ගියානේ. ඔය දන්නවද මේ වාසුදේව නාණයක්කාර මොනවද කිව්වේ කියලා? මතක නැද්ද? වාසුදේව නාණයක්කාර කියපෙකින් පොඩි කොටසක් දාන්න. ඒක අහලවත් අසේල ටිකක් තේරුම් ගන්නකො මේ රජය මොකද්ද කරන්න කියන එක. දැන් මේ අද සිරන්ති මැඩම්මයි මේ නාමල් බේබීවයි CID එකට ගෙන්නලා තියෙනවා. ඔබතුමා හිතවත්? ඔය හිතවත් තමයි පුද්ගලිකව. නමුත් ඒගොල්ලන් පිළිතුරු දී යුතු ප්‍රශ්න ඉදිරිපත් කරපුවාම ඒගොල්ලන්ට ඒව මගහැරලා යන්න බැරි වෙයි. මතකද? එතකොට අසේල ඔයා ඔච්චර කඩේට යනවනේ. දැන් මේගොල්ලෝ වෙනුවෙන් දැන් කියයි මමත් කඩේට ගියා. මහින්ද රාජපක්ෂලා වෙනුවෙන් මමත් කඩේට ගියා. ඇත්ත. මේ රට දියුණු කරන්න ඒගොල්ලෝ යම්කිසි වැඩපිළිවෙලක් කරයි කියලා අපි ඒ මම විතරක් නෙමෙයි මාත් එක්ක 69 ලක්ෂයක්ම එකතු වෙලා ගියා. ඊට පස්සේ ඒ 69 ලක්ෂයම තමයි කැරකිලා 68 ලක්ෂයක්ම ආපහු මේ රජය ගෙනාවේ. පාවෙන ඡන්ද තමයි ඕනෑම අවස්ථාවක රටේ මේවා එක වෙනස් කරන්නේ. හරි? ඒක හොඳට මතක තියාගන්න. මොකද චන්ද්‍රිකා යුගයේ ඉඳන් 94 ඉඳන් ඒ විදිහට තමයි ඒ රැල්ල එක එක පැත්තට හැරෙන්නේ. මේ වෙලාවත් එහෙමයි. තවත් රැල්ලක් හදාගන්න ඕනි නම් ඔයගොල්ලන්ට මේ රජයට වඩා හොඳ දේශපාලන පක්ෂය හෝ නායකත්වයක් ගේන්න. එහෙම නැතුව තවත් උත්සාහ කරනවා කියන්නේ බොරු. කාලය අපත යවන්න එපා. රට දියුණු වෙගෙන යන වෙලාවේදී. හරිද? එතකොට මෙතනදී නාමල්ගේ ලයිට් බිල මතකද? නාමල්ගේ වෙඩින් එකේ ලයිට් බිලක් ගැන කතා කරපු වෙලාවේ ජීවිතුන් අතර ඔහු නෑ දැනටත්. හරිද? පුත්තලම් පැත්තේ හිටිය සනත් නිසාන්ත. එතකොට ඒ සනත් නිසාන්ත කොයි වගේ දේවල් කරාද? අරගලයේ වෙලාවේ එහෙම මොනතරම් දේවල් කරාද? ඒගොල්ලන්ගේ සම්පූර්ණ කාර්යය මොනවා කරාද? ඒ ලයිට් බිල පවා නෑ කියලා කිව්වේ. එහෙම එකක් නෑ කියලා තර්ක කරා සනත් නිසාන්ත. ඒ කියන්නේ රූපායන සංවාදයකදී නෑ කිව්වා මතකද? එහෙම නෑ කියලා ඉවර වෙලා ඊට පස්සේ එයා පිළිගත්තා. හොඳයි ඒක මං කියනකට වඩා එතන සිද්ධ වෙන්නේ මොකද්ද කියන එකත් මේ ක්ලිප් එකෙම තේරුම් ගන්නකෝ.
නාමල් රාජපක්ෂ මහත්මයාගේ ලයිට් බිල තමයි පෞද්ගලිකව මම ගෙව්වේ. හරියටම මුදල 26,246,247. ජනතාව ගැන දුක හිතෙනවා. මට ඇත්තටම ජනතාව බැලුවද? එතකොට තව එක දෙයක් තේරුම් ගන්න. එදා දවසේ ඔය සිරිලියව ගෙනාවට පස්සේ මේ විකාර මහාදේවිව බේරගන්න කට්ටිය ආවා කිව්වනේ. එහෙම නෙමෙයිද? විහාර මහාදේවි කියලාද කියන්නේ? විහාර මහාදේවි කියලා කියන්න එපා. මොකද විහාර මහාදේවි විවාහ වුණේ දුටුගැමුණු රජුරුවන්ව නෙමෙයිනේ. එතකොට එතනත් මේ පොඩි පටලවිල්ලක් තියෙනවනේ. නේද? ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයක් වගේ ඇති වෙනවනේ. ලැජ්ජ නැද්ද? ඒ විදිහට උපමා කරන්න. නේ? ඉතින් එහෙම කරන්න එපා. තව අනාගතයේදී දරුවෝ මේ අධ්‍යාපන හදාරන දරුවෝ හිතාගනි විහාර මහාදේවිගේ සැමියා ඇවිල්ලා දුටුගැමුණු රජුරෝ කියලා. ඉතින් ඒ වගේ පුදුමාකාර දේවල් තමයි ජනතාවගත කරන්නේ ඔයගොල්ලෝ. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ දේශපාලන මොකද්ද වේදිකාව වලට ගැලපෙනවා වෙන්න පුළුවන්. දැන් හැම පැත්තෙම මාධ්‍ය හරහා හැම එකක්ම ඉෂුව වෙනවා. පුංචි දරුවන් පවා බලනවා. ඒ නිසා පුළුවන් තරමින් සත්‍ය විතරක් කතා කරන්නවත් හුරු වෙන්න. ඒක කරන්න බෑ ඔයාලට. පොඩ්ඩක් හුරු වෙන්න කියලා මං කිව්වේ. හරි? එතකොට මේ විකාර මහාදේවිව බේරගන්න ආවනේ හැමෝම. ඒ ආපු හැමෝම මේ කෑ ගැහුවා කාන්තාවන් අරගෙන මේ කට්ටිය ඔක්කොමලා. එතකොට මේ ශාන්ත අපේ ශාන්ත බණ්ඩාර එයා කිව්වා මේක කිසිම සංවිධානාත්මකකමක් නැතුව ඉගුල්ලම්ම ස්වේච්ඡාවෙන් තමයි මේ ආවේ මෙයා බේරගන්න කියලා. නිරායාසයෙන් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ කිසිම සංවිධානයක් නැතුව පක්ෂයේ විසින් සංවිධානය කරන්නේ නැතුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි හැමදාමත් කියන්නේ අපි යකඩ සූප්පු වලින් කිරි බීපු අය කියලා හිතාගෙන වෙන්නේ නැති නේ. එතනදීම ඒගොල්ලෝ කියනවා අපිව එකන් ආවේ අහවල් සංවිධායක තමයි අපිව ගෙනාවේ කියලා. ඒ කට්ටියම කටින් කියනවා. ඔය මේ දැනගන්න ඕන. අපිට දැන ඒක තමයි දැනන ආවේ මොකද දන්නේ හේතුව කියලා දන්නේ. වැඩ කරපු මිනිස්සෙක්. ඈ? අපේ සංවිධායක කෙනෙක් කියනවා නම් අපි දැනගන්න බෑ. ගම අපිට කිව්වේ නෑ දන්නේ නෑ දැනගන්න තමයි ආවේ. තාම දන්නේ නෑ මොකද හරියට. ඉතින් එනකොට තමයි දන්නේ මොකද දුන්නේ කියලා. මැඩම් ගියානේ තුලට ගියානේ. අපි ගල් කිස්සේ. ඒ අපේ කාන්තා සමිතිය. එච්චර නම් විස්තර දන්නේ නැහැ. ඉතින් අපි අර කාන්තා පක්ෂ නිසා ශ්‍රීලංක රාජපක්ෂ නිසා ඉදිරිපත් වුණා. නාමල් රාජපක්ෂ මහත්තයා මෙතෙන්ට එනවා කියලා කිව්වා. ඉතින් බලන්න. නාමල් රාජපක්ෂ මහත්තයා එනවා කිව්වා අපි ගියා බලන්න පොඩ්ඩක් ආවා මෙතන. නෑ මොකද මේ CID එකට කැඳවලා තියෙනවා. අපි ඉතින් පොඩ්ඩක් දැකලත් නෑ. ඉතින් බලන්න කියලා මෙතෙන්ට ආවා. බස් එකේ යා වෙල්ලම් පිටේ. මම කොළනාව කොටිගාවත්. මම ඒ තරම්ම චෝදනා ගැන දන්නේ නැහැ. නමුත් මේ කරන වැඩේ අසාධාරණයි කියන එක තමයි අපිට තේරෙන්නේ. සාධාරණයක් නැහැ. සාධාරණයක් තියෙන්න ඕනේ මොන දෙයක හරි. කොළොන්නාවේ. නෑ එහෙම නෑ ප්‍රවෘත්තිවල කිව්වා මේ මා දෙනවා මේ ගන්නවා කටුතර ගන්න එනවා කියලා. ඉතින් ඒ නිසා අපි ආව බලන්න කියලා. නැත්නම් මේ මාතාට බලන්න හම්බෙන්නේ නැත්නම් ඒකයි. නමුත් මෙතනදී මෙයා කියනවා එහෙම කවුරුවත් ආවේ නැහැ කියලා. ඒක තමයි විහිළුවක් කියන්නේ. එහෙම නෙමෙයි. ඒ විදිහට කවුරුවත් සංවිධානය නොකර ආපු එකම එක දෙයක් තියෙනවා. ඒ හැම දේශපාලන මේවා එකටම සංවිධානාත්මක විදිහට තමයි ගෙනාවේ කට්ටියව. එහෙම නැතුව හැමෝම තනියෙන් බයිසිකලෙන්ද ට්‍රැක්ටරෙන්ද කරත්තෙන්ද මොකෙන් එන්න පුළුවන්ද කියලා ආවේ අරගල දිනේදී විතරයි. අරගලයට මුහුණ දෙන්න ඒකට විතරයි හැමෝම ස්වේච්ඡාවෙන් ආවේ. ඒක මතක තියාගන්න. එතන සංවිධානාත්මක විදිහට ගෙනාවේ නෑ. මතකයි බේරවැවේ නාවපු හැටි මතකයි. කට්ටිය ඇදලා දදා මෙච්චර රටේ දෙයක් කළා. උඹලට තේරෙන්නේ නැහැ නේ. උඹලා තාම රාජපක්ෂගේ පස්සේනේ යන්නේ. මෙච්චර රටේ දෙයක් වෙලා. මෙච්චර දෙයක් වෙලා. ඕක තමයි කියන්නේ මිනිස්සුන්ට උඹලා කරන අපරාධ. දැන් තේරුම් ගනි. දැන් තේරෙනවද? ඒ හැම එකටම ආවේ කොහොමද? ඒ විදිහට. එහෙම නැත්නම් සංවිධානාත්මක විදිහට ඔයාලා තමයි කට්ටිය ගෙනාවේ. ඉතින් ඒ ගැනත් අනේ සාන්ත කියලා තමයි මට කියන්න තියෙන්නේ.
තොපි එක දැනගෙන ගනියව. හරිද? අනුර කුමාරලා කරේ යුද්ධය පරාද කරන අයවැඩ විරුද්ධව අනිත් පැත්තේ ඡන්ද දීපේක. අසේල සම්පත්. දැන් ඔයා මොකද්ද මේ කිව්වේ? ඔයා විතරක් නෙමෙයි. ඔය විදිහටම තමයි බොහෝ අය කියන්නේ 2005 ඒ කියන්නේ 2005 ජනාධිපති වශයෙන් ආපු මහින්ද රාජපක්ෂ යුද්ධ කරන වෙලාවේදී එතනදී අයවැයට විරුද්ධව ඡන්දෙ දුන්නා කියලානේ. අයවැයට විරුද්ධව නෙමෙයි ඡන්දෙ දුන්නේ. අයවැයට පක්ෂවත් නෙමෙයි ඡන්දෙ දුන්නේ. මෙයාලා ඡන්දෙ දීමෙන් වැළකී සිටියා. බොරු කියන්න එපා. අර ගොබෙල්ස් න්‍යාය වගේ එකම දේ 10 වතාවක් කිව්වන් පස්සේ සත්‍ය වෙනවයි කියලා. මොකද අපිත් ඉන්නවා. අපිත් ඉන්නේ මැරලා ඉපදිලා නෙමෙයි. අපි දන්නවා මොකද්ද උනේ කියන්නේ. ජනාධිපති වශයෙන් 2005 මහින්ද රාජපක්ෂව ගේන්න ජනතා විමුක්ති පෙරමුණ නොහිටියා නම් මහින්ද රාජපක්ෂ කියලා චරිතයක් 2005 ජනාධිපති වෙන්නේ නැහැ. ඒක රටේ හැමෝම දන්නවා. මොකද චන්ද්‍රිකා මහින්ද රාජපක්ෂට සීට් එක දීලා නමුත් මෙයා ගිහිල්ලා නැග්ගේ රනිල්ගේ ස්ටේජ් එකට. මොකද පාක්ෂිකයින්ටත් වහෙන් වරෝ කිව්වා ඡන්දේ රනිල්ට පාවිච්චි කරන්න. ඒක තමයි සත්‍ය. හොඳද? ඒ නිසා අර යකඩ සූප්පුවෙන් නෙමෙයි අපි කිරි බොන්නේ. අපි කිරි බිව්වෙත් යකඩ සූප්පුවෙන් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න. ඔය වගේ බොරු ප්‍රචාර සමාජගත කරන්න හදන්න එපා. 2005 දී පක්ෂව ඡන්දේ දුන්නා අයවැයට ජනතා විමුක්ති පෙරමුණ. 2007 දී ඡන්දේ දුන්නේ නැති හේතුව මොකද? ඒකේ පෞද්ගලික හෝ රජයේ සේවකයන්ට වැටුප් පැඩවීමක්වත් මහ ජනතාවට යහපත් අයවැයක් නෙමෙයි. ඒකේ සියල්ලම තිබුණේ മന്ത്രിවරුන්ට වරප්‍රසාද සහ නොයෙකුත් දේවල් ආනයනය කර ගැනීමට යුද්ධය කියන මොහාවෙන්. එතකොට මේකේ වැරදි ටික දැක්කා මේගොල්ලෝ. ඒ නිසා අපි දෙන්නේ නැහැ කිව්වා. ඒගොල්ලෝ පක්ෂව දුන්නෙත් නැහැ. විරුද්ධව දුන්නෙත් නැහැ. නමුත් වැලකී සිටියා. ඒක පක්ෂව දෙනවා කියන එකයි විරුද්ධව දෙනවා කියන එකයි වැලකී සිටිනවා කියන එකයි තුනක්. හොඳද? ඒ නිසා ඒක ඔක්කොම එකට පටල ගන්න එපා. ඔයාලට මතකද යුද්ධ කරන්න කවුද එතකොට ජනතා විමුක්ති පෙරමුණින් තමයි මහින්ද රාජපක්ෂට කිව්වේ. මෙයාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂලා එතන සාම සාකච්ඡාවක් පවත්වනවා එහෙමයි කියලා අයවැයේදී අරගෙන හැම එකක්ම මේගොල්ලෝ දාගත්තා. ඒක සම්පූර්ණ බොරුවක්. මොකද UN එක එක්සත් ජාතීන්ගේ මේ සමුළුවේ එන්නේ නැහැ කියලා කිව්වා. ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ විස්තර කියන්න ගියොත් ගොඩාක් දීර්ඝ වෙනවා වීඩියෝ එක. හරි? මේ නිසා තමයි ඒකට පක්ෂවත් විරුද්ධවත් මෙයාලා ඡන්දේ පාවිච්චි කරේ නැත්තේ අයවැයේදී. හරිද? ඒක නැවතත් මම කියනවා. මෙතන සෝමවංශ අමරසිංහ පැහැදිලි කරලා කියනවා චමුදිතගේ වැඩසටහනකදී මේ යුද්ධය කරේ කොහොමද අපි කොහොමද මේ රජයත් එක්ක ඒ වෙලාවේදී මොන විදිහේ දේවල් කරාද කියලා. ඒ ටික පොඩ්ඩක් ඔයා බලන්න. මේක ඔයාට බලන්න දානවා නෙමෙයි. මේ සමාජයේ ඉන්නවා බොහෝ අය ඇත්ත දන්නේ නැති කට්ටිය. ඒගොල්ලන්ට කරුණු අවබෝධ කරලා දීම අපේ යුතුයකමක් වෙනවා. ඒ ටික තමයි අපි කරන්නේ. බලන්න. එහෙම අපි තීරණය කරලා පස්සේ ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ සමග අපි සාකච්ඡාවක් ගියා. මොකද අපිට ආරාධනාවක් තිබුණානේ. ඒකට මම දැන් කියන්නේ බොරු ආරාධනාවක් කියලා. මොකද කාරණේ පැහැදිලිව නම් මොකටද ආරාධනය කරේ කියලා. අපි හිර කරන්න ආරාධනය කරපු එකක්. බොහෝ අය කිව්වේ ඔබ රැවටුණා කියලා ඒ සාකච්ඡාවට ගිහින්. කොයි සාකච්ඡාවට? මහින්ද රාජපක්ෂ මහතා ඔබ ඔසප වැළඳ ගනිමින් ආකාරයෙන් ඡායාරූපයක් මාධ්‍යයේ පළවීම. මම කියන්න දැන් මම කියන්න මේක කියන්න ඕනේ. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මොකද දේශපාලන මණ්ඩලයට මම කිව්ව එක. මට හරි පිළිකුලක් ඇති වුණා කියලා ඒ බදා ගැනීම. ඒ බදා ගැනීමට විනාඩි 5කට පෙර සිද්ධ වෙච්ච සාකච්ඡාව පිළිබඳව මම කිව්වා සමහර කොටස් කිව්වා මේ රටට. ත්‍රස්තවාදේ පරාජය කරන්න කියලා ඉල්ලුවාම ඔහුට නැති දේවල් ගැන කිව්වා. මම මේක කියන්නේ ඒ වචන එහෙම. කියන්න මට අවසර දෙනවද? ඔව්. ලබ්බෙන්ද ගහන්නේ කියලා හැව්වේ. ඔබ ඒකට පිළිතුරු දුන්නා මං හිතන්නේ ගාල රැස් දුන්නා මම කිව්වා එතකොට එතුමාට පුළුවන් නම් එතුමාගේ එතුමාගේ සේවක පිරිස ඉදිරියේ පහත් වෙන්න රටේ ජනාධිපති හැටියට මට කරන්න දෙයක් නැහැ. මම පහත් වෙන්නේ නැහැ එහෙම. ඒ වගේම තමයි මම මගේ පක්ෂයේ අභිමානය පවත්වන්න ඕනේ. ඒගොල්ලෝ ඉස්සරහා මටත් මේකට උත්තර දෙන්න බෑ. ඒක නිසා මට කියන්න සිද්ධ වෙනවා තීන ලබ්බෙන් ගහන්න. තීන ලබ්බෙන් ගහන්න තව ලබු හොයාගමු කියලා වෙනවා පස්සේ. මේවා ඇත්ත ඉතිහාසය මේ රටේ ඉතිහාසය. එහෙම කියන්න පුළුවන් අභිමානයක් අපිට තියෙනවා. අපේ අභිමානය අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ රටේ ජනතාව වෙන්නේ. ඒක තමයි ජනතාව තමයි අපිට දුන්නේ මේ අභිමානය මේ ශක්තිය. වෙන මොකද්ද අපිට තියෙන ශක්තිය? අමරසිංහට තියෙන ශක්තිය මොකද්ද? මේ පක්ෂයේ දීපු ශක්තිය තියෙන වෙන මොකක්වත් නැහැ.
අපිට තියෙන ශක්තියක් නැහැ මේකෙන් හැලිච්ච වෙලාවට අපි නිකම්ම නිකන් අර ඔබතුමා කිව්වා වගේ පරණ ටයර් එකක් විතරයි. මේ තව දෙයක් මතකද? මේ නාමල්ගෙන් මාධ්‍යවේදීන් අහපු වෙලාවේ හැබැයි දුන්න පොරොන්දුවක් නේද මේ පරණ ෆයිල් ටික ගන්නවා කියන්නේ? ඔව්. එතුමා දීපු පොරොන්දුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ මොන ෆයිල් එකද කියන එක තමයි ප්‍රශ්න. ඒක ප්‍රශ්න නෑ. එයාලා වතන ගන්න එක. මේ මොන මේකට ගන්නවද කියන එක තමයි ප්‍රශ්නේ යට. නේ? මේකනේ නඩු එකක් තියෙනවා නම් මම දන්නවා ඒක මගේ අහවල් නඩුවට තමයි කියලා. මං ඉස්සරත් මං කියලා තියෙන සමහර කට්ටියට මම වීඩියෝ වල නොකියපු එකක් මං අද කියන්නම්. මගේ රථවාහන නඩු මම කතා කරේ මම්මයි නීතිඥ මහතුරු නැතුව රථවාහන නඩු 5ක් කතා කරලා මම දිනුවා. ඒක කතා කරනකොට දිනන්න පුළුවන් වුණේ මොකද කිව්වොත් කොට හොඳම දේ තමයි උසාවියක් අරගත්තොත් උසාවියේ තියෙන නඩු 10000ක් අතර එක නඩුවක් තමයි මගේ නඩුව. ඒ නඩුවට පෙනී සිටින නීතිඥ මහත්මයෙකු අරගත්තොත් ඒ නීතිඥ මහත්තයා සතුව තියෙන නඩු 1000න් එක නඩුවක් තමයි මගේ නඩුව. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන පොලිසිය අරගත්තොත් ඒ පොලිසියෙන් ඒ සිද්ධියට ඒහා සමාන සිද්ධියට පැවතින නඩු වලින් නඩු 100න් එක නඩුවක් තමයි මගේ නඩුව. එතකොට මට තියෙන නඩු එකම එක නඩුවයි ඒ නඩුවයි. එහෙමනම් ඒ නඩුව පිළිබඳව 100%ක්ම දන්නේ මම තමයි. මම නීතිඥ මහත්තයෙකුට දීලා ඒ නඩුව කතා කරන්න ගියොත් ඒ නීතිඥ මහත්තයා යම්කිසි විදිහකින් තමයි ඒකට දේවල් කරුණු ඇතුළත් කරගන්න වෙන්නේ. මම කතා කරන්නේ සත්‍ය. මොකද එතන සිදුුනේ මොකද්ද හැම දෙයක්ම 100%ක්ම දන්නේ මම. නීතිඥ මහත්තයාට මම දෙන ටිකෙන් තමයි නීතිඥ මහත්තයා ඒ නඩුව ගෙනියන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ මට ඒ අයට නඩු රාශියක් අතර එක නඩුවක් තමයි මගේ නඩුව. මගේ ඒ එකම නඩුව ඒ නඩුව. ඒ නිසා තමයි මට ඒ නඩුව කතා කරලා මටම නඩුවෙන් දිනන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේ තමයි මෙතනදී මම මේ කියන්න හැදුවේ මේ නාමල්ට නඩු කීපයක්ම තියෙනවා. මේ නඩු වලින් කොයි නඩුවද කියන එක තැපලිලා තියෙන්නේ යාට. ඒ නිසා මෙයා දන්නේ මාව එන්න කියන්නේ අර නඩුවට කට උත්තර ගන්නද මේකට කට උත්තර ගන්නද කියලා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එක නඩුවක් නම් දන්නවා මේකට තමයි කියලා ඒට සූදානම් වෙලා යන්න පුළුවන්කමක් තිබුණා. මෙයාට අර නඩුව මොකද්ද කියලා දන්නේ නැති නිසා තමයි අන්තිමේදී නඩුව බලා ගන්න සිද්ධ වුනේ. කියන්නේ නඩුව බලවන්න ඕනේ කියනවනේ. ඉහළ උසාවියේ ඉඳන් පහළ උසාවියට නඩුව බාව ගන්න ඕනේ. ඊට පස්සේ නඩුව බලවන්න ඕනේ කියනවා. ඊට පස්සේ තමයි නැත්තම් නඩුව බරක් වෙයි කියලා කියනවනේ. බරක් කරගන්න එපා. ඒ නිසා ගිහිල්ලා ඒ විදිහට හැම දෙයකටම කට උත්තර දීලා ඔයාලා නිර්දෝෂී නම් නිර්දෝෂීභාවය අධිකරණයෙන් ඔප්පු කරගන්න. මටත් එහෙමයි කිව්වේ. නිර්දෝෂීභාවය අධිකරණයෙන් ඔප්පු කරගන්න කිව්වා. මම අධිකරණයෙන් ඔප්පු කරලා මම නඩුව දිනුවා. අපි වැරදි නැත්තම් අපි මොකටද නැමෙන්න ඕනේ? බය නැතුව අපට යන්න පුළුවන්. ඉස්සර මට මතකයි මේ නාමල් රාජපක්ෂ එහෙම ගියේ FCID එකට යහපාලන වෙලාවේදී මේ කොට කලිසමක් එහෙම ගහලා දණියෙන් ඉහළටත් වගේ ෂෝටා එකක් දාගෙන තමයි මෙයාලා ගියේ. එතකොට ගියේ මේ වැඩි කට්ටියක් නේ පොඩ්ඩක් ඇටි ගියේ. එයාලා දන්නවා. දැන් එහෙම නෙමෙයි. කට්ටිය එකතු කරන් යන්නේ රැල්ලක් වගේ. මොකද? ඇතුළට දාන්න නැති වෙන්න. මෙහෙමයි. නීතිය ක්‍රියාත්මක වෙනකොට ඒක ආණ්ඩුව නෙමෙයි කරන්නේ. ඒ නිසා මේ නීතිය සාධාරණත්වය හැමෝටම සාධාරණත්වයක් විය යුතුයි. අපි කියන්නේ ඒකයි. අසාධාරණව කිසිම කෙනෙක් විපක්ෂ නෙමෙයි කා වුණත් අසාධාරණව නම් ගන්නවා නම් ඒකටත් අපි හඬ නගනවා. ඒ නිසා අපි හැමදාමත් කියන්නේ එක දෙයයි. නිවැරදි විදිහට රටේ පුරවැසියන් සියලු දෙනාටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ලුණු කෑවනම් වතුර බොන්න ඕනේ කියන දේ කියනවා අසෙල සම්පත්. ඔයාට මීටත් වඩා තවත් විස්තර ඕනේ නම් තවත් වීඩියෝ එකකින් අපේ කාලය නාස්ති කරගන්නේ නැතුව ඔයා යම්කිසි දේවල් කරන්න කාට හෝ කඩේට යන්න අපහාසාත්මක විදිහට කඩේට යන්න එපා. මොකද ඔබේ කතාවල ගොඩාක් අපහාසාත්මක කොටස් තිබුණා. ඒවා සියල්ල ඉවත් කරලා තමයි මෙතනදී ඔයාට දෙන්න ඕන පිළිතුරු දෙන්න ඕන කොටසට විතරක් පිළිතුරු දීලා තියෙන්නේ. මීටත් වඩා හැබැයි මම එක දෙයක් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මෙතෙක් හිටපු ජනාධිපතිවරුන්ගෙන් එවැනි වචනයක් කතා කරන්න බැරි වුණු ජනාධිපතිවරුන්ගෙන් මෙයා නිර්භීතව කතා කරපු චරිතයක්. එයා කිව්වා
දවසක මට මතකයි මේ වීඩියෝ එක තියෙනවා නම් මේකට දැන් ඇතුළත් කරනවා. එතනදී ආ කිව්වා අපෙන් ඔයාලා බලාපොරොත්තු වුණු දෙයක් ඉටු වුණේ නැත්නම් නැවතත් අපිවම ගේන්න හදන්න එපා. අපට වඩා හොඳ කණ්ඩායමක් ගේන්න. ඒ පෙරදුණු කට්ටියම ආපහු ගේන්න හදන්න එපා කියලා කිව්වා. මම ඒක අගය කරනවා. ඕනෑම කෙනෙක්ගේ හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. මම දැක්කේ නිර්භීතව එවැනි දෙයක් එයා කතා කරේ එදා දවසේ එයාට තේරුණා එයා බලාපොරොත්තු වුණු මොකක් හරි දෙයක් කරන්නට කාගේ හෝ බාධාවක් ඇති වෙන්නට ඇති. මම ඊට කලින් මගේ වීඩියෝ එක මොහුණු පොතේ මම දාලා තිබ්බා. ඒකෙත් ඒක සඳහන් කරලා තිබුණා. ඉතින් ඒකත් දැනටත් මතක් කරමින් සෑමදාසේ යහතින් සිතමු ඉන්ෂාල්ලා යහපතක්ම වේවි කියා මා නිහඬවනවා. මහමඩ් ෆාරූක්. අස්සලාමු අලයිකුම්. අයිබෝන්.